ඔය සමහර අම්මලා තාත්තලා කියනවා බුද්ධ පූජාව තියෙනවා නම් හැමදාම එකම වෙලාවට තියන්න ඕන. කොහොමද එහෙම කරන්න බින්නද? සමහරු කියනවා තියෙනවා නම් වරද්දන්න බෑ හැමදාම තියන්න ඕන. අනේ අම්මලා කියනවා ඉතින් අර හැමදාම කරගන්න බැරි වෙන හින්දා තියන්නේ නැහැ. ඔව් අය ගොඩ පෙරක දෝරුව කියනවා. මොකක්ද තියෙන පදනම? ඒ ගොංකම දැන් නැති කරගන්න කාලය හරි. අවස්ථාව ලද විගස මොකද කරන්න ඕන? වෙලාව හම්බුනහම වැඩේ කරන්න. මම දැන් කියන්නේ රාත් දෙකට හරි දාන වෙලා තියන්න කියලා හොඳ. ගෙදරාව වෙලාව කියලා. උදේවරුේ පුළුවන් නම් මොකද කරන්නේ? 7ටද 8ටද අපිට පුළුවන් වෙලාවට වැඩේ කරන්න. මම ඔය සිංගප්පූරු වැඩියට පස්සේ ඒ ගෙවල් වල පින්නතුනේ මිනිස්සුන්ට පන්සල් නැහැ. උදේට උණු පැන් ටික බුදුහාමුදුරුවන්ට තියෙනවා. ඇල් වතුර ටික තියෙනවා. දානි ටික තියෙනවා. හැන්දෑවේ ගිලම්පස ටික තියෙනවා. ගෙදර පොඩි බුදු පිළිමයක් හදාගෙන මේ පෙන්නද චෛත්‍ය රාජානන් වහන්සේ වැඩ ඉන්න ත්‍රිවිධ රත්නයේ වැඩ ඉන්න භූමිය තියෙනකොට මෙව්වගේ බල්ටි ගහ ගහ අපිට කරන්න බෑ. ඉඩ ප්‍රස්තාව හොඳටම තියෙනවා. මම මේ තරුණ මහත්තුරුන්ට දූ දරුවන්ට කියන්නේ වෙලාවක් ආපුවාම පන්සලට එන්න. බෝමලු අමදින්න. පින් සිද්ධ වෙන්නේ නැද්ද? චෛත්‍ය මලු අමදින්න. පින් සිද්ධ වෙනවා පින්නතුනේ. චෛත්‍ය මලු අමදලා කුණු ටික අරන් දානකොට අපේ හිත මොකද වෙන්නේ? නිකම්ම පිරිසිදු වෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔය සේරටම හපන් ද්වේෂය අයින් කරගන්න බැරි නෝ. ඇයි? පින්නතුන්ට තරහ යනවානේ බොහොම ඉක්මනට. ගෙවල් වල කේන්ති යන්නේ බලන්න ඕන කාගේ හරි ෆෝන් එකකට කෝල් එකක් එන්න ඕන ටිකක් සද්දට. බලන්න නැද්ද මේ පැත්ත චච්චොක් ගාලා? බලන්න. මෙතන ඇවිල්ලා බල්ලෙක් ඔට්ටු වෙන්න ඕන. දැන් මොකද කරන්නේ? ඒ අර ඇවිල්ලා ඔට්ටු වෙන එක බල්ලගේ එක බලු ගතිය නේ. ඉස්මතු වෙන්නේ කාගේ ගතියද? බල්ල ඔට්ටු වෙනවා අපි කුලප්පු වෙනවා. නැද්ද? එක බල්ලගේ තිරිසන් ගතිය. නිරන්තරයෙන්ම අපි කෝප වෙන සාසනික ගනුදෙනු සමහරු කරන හාඳුරුලා අල්ල ගන්න එපා වට. හාඳුරු තරහයි නම් පන්සල් යන්න. මෙහෙනම් එහෙම නැද්ද මං කියන්නේ බොහෝ තැන්වල එහෙමයි. හාඳුරු මොකක් හරි වෙනස්කමක් කරුවොත් එහෙම මේ දහම් පාසලට ළමයා මම මේ පැතිවල තියෙනව නෙමෙයි කියන්නේ හොඳ අනිත් පැතිවල එහෙමයි. එනකොට ළමයා තරගෙට දාලා තිබ්බේ නැත්නම් එහෙම ආය දාන්නේ කියන්නේ. අනේ තියෙන ගොංකම මොකක් හරි එකක් වෙන පිරිසකට බාර දීලා තිබ්බොත් එහෙම තරහ වෙනවා. ඒකට මොකද්ද කියන්නේ? ඒ මෝහේ මෝඩකම නැති වෙන්න ඕනේ. ඔය මෙහෙ තල්ලනවා දායක සභාවේ තනතුරු වලට පොකරේ නැතුවද මම හිතන්නේ. කාරක සභාවට යන්න. අර නිකන් මේ මහ බැංකුවේ ඩිරෙක්ටර් බෝඩ් එකට යනවා. එන්නේ පත්තුන් නැත්තම් එහෙම. පිල් බෙදිලා ඉන්නේ. අර Tamanට ඕන කට්ටිය තමයි වැටෙන්න ඕන. එක අවවාදයක් දෙන්න. මේ පන්සල් පවුල් කරගන්න එන්න එපා. පවුල පන්සල වගේ තියාගන්න. මේ ඔය සමහර දායක සභාවල මෙහෙම නැතුව තියා සභාපතිලා ඉන්නවා දිසාපතිට හපා.
පුදුම ගෙම්පර් එකක් නෙදින්. ඒ ජන්ත වගේ මොනවද ඉතින් මම මිනිහට කියලා මුතෙන් හම්බෙන්නේ? හැම වෙලේම මතක තියාගන්න. අර ඒ මිනිස්සයාට ඕන කට්ටිය තමයි ඔය ලං කරගන්න. ඊට පස්සේ ඒ මිනිස්සුත් එක්ක තරහ උදවිය මොකද කරන්නේ? ලැජ්ජ නැතුව කියනවනේ අපි පන්සලට යන්නේ නැහැ දැන්. මම කියන විදිහටම කියන්නද? අරුන් තමයි ඒව කරන්නේ ඒ හින්දා අපි යන්නේ නැහැ. ටිකක් පැත්තකටලා ඉන්න කියනවා. මෙහෙම ඇතිවෙ කිව්වට. අර මේ කොහෙවත් නැති මිනිස්සු වගේ කුයි හාඳුරුලයි තමයි ඒව කරන්නේ. පලි ගන්න කාගෙන්? අපි අපෙන් පලි ගන්නවා. මොකටද ද්වේෂය තියාගන්නේ? මොකටද වෛර කරන්නේ? මොකද්ද බුදුහාමුදුරුව අපිට කරපු වැරද්ද? පන්සලට යන්න. බෝධින්නාංශය අමතින්න හාමුදුරුව හිතවත් වෙන්න ඕනද? චෛත්‍ය මළුව පවිත්‍ර කරන්න හාමුදුරුවන්ගේ සම්බන්ධකම් ඕනද? ඒක ගිහින් කරන්න. ලැබුම්ගේ අත නොගහ ඉන්න කොහෙන? අයියෝ කරන්න බැරි. පින්නත් නේ මේ අතපය හැමදාම වැඩ නැහැ. මේ කකුල් හැමදාම වැඩ නැහැ. එහින්දා සත්පුරුෂ තරුණ මහත්තුරුන්ට කියනවා ජීවිතේ භාග්‍ය උදා වෙන්නේ ওই විදියට බොහොම කලාතුරකින්. ඕකෙන් හොඳට වැඩ ගන්න. අපි මේ ගෙවන ජීවිතේ මෙහෙම්මම ධනංජානි සූත්‍රය පැහැදිලි කරනවා. ධනංජානි බමුණ ගෙවනවා. අන්තිමේ ධනංජානිට මොකද වෙන්නේ? ඕම් බණ කියන්න වෙලාවක් නැහැ. බණ පටන් ගන්න විනාඩි 45කුත් ඉවරයි. ධනංජානිට මොකද වෙන්නේ? ධනංජානිත් ඔයත් වගේ කාලය ගත කරලා අන්තිමේට ධනංජානි ඔත්පොල වෙනවා. කවුරුවත් හිතනවද අපි ව්‍යාධියටපත් වෙනවා කියලා? දැන් ඔය විදේශ ගත වෙලා ඉන්නවනේ මිල මුදල් හරි හම්බ කරනවා, මෙහි හරි හම්බ කරනවා, විවිධ ක්‍රම වලින් අපි හම්බ කරනවා. හොඳට හම්බ කරන්න ඕන එක ඇති වැරද්දක් එහෙම නැහැ. සරියුත් හාමුදුරුව අහනවා ධනංජානි ඔය පුළුවන් කාලේ ඔය වැඩ කටයුතු කරගෙන හොඳට මහන්සි වුණා, හම්බ කරා, දුෂ්ටකම් කරා, නපුරුකම් කරා. අර ධනංජානි මම බොහොම කෙටියෙන් කියන්න වෙලා නැති. ධනංජානි නරකේ උපදින්න සිහි ගන්නවා. සරියුත් මහ රහතන් වහන්සේ අහනවා ධනංජානි දැන් කවුද ඉන්නේ? කවුරුවත් නැහැ. ඔය පුළුවන් කාලේ කට්ටිය හිටියට බැරි වුණාම මොකද වෙන්නේ? දැන් මම මේ වයසක අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්නේ. ඔය අතපය වළංගු තියෙන කාලේ කොච්චර කට්ටිය හිටියද? ඇති හැටි කැඹුරු නැද්ද පවුල් වලට? ළමයි කොච්චර බල්ලැද්ද? බැරි වුණාම මේ ලෝකේ හැම මිනිස්සෙක්ම ඉන්නේ අපිට පුළුවන් වෙනකම් විතරයි. හැම කෙනෙක්ම අපි තියාගන්න අපෙන් ප්‍රයෝජනයක් තියෙනකම් විතරයි. හැම කෙනෙක්ම අපි පාවිච්චි කරන්න. මම මේ කියනවා පැහැදිලි ඇතිව ඇත්තන්ට. හැම කෙනෙක්ම අපි පාවිච්චි කරන්න පින්නතුනේ එයත්න්ගේ වැඩ කරලා දෙනකම් විතරයි. ඔය සේරම කරලා අන්තිමේට වුණාම අර කිරි අරගෙන ඉවරුනහම හරකට මොකද කරන්නේ? ඒක මස් කඩේට දක්වනවනේ. ඒ වගේ තමයි අපිටත් වෙන්නේ. වැඩ අරගෙන ඉවරුනහම ආය අපෙන් වැඩක් නැති වුණාම ඒක දරුවෝ කියලා ભેදයක් නැහැ, ස්වාමියා කියලා ભેදයක් නැහැ. ඔය මරණකම් කණ්ඩ බොණ්ඩ දෙච්ච මම දන්න ප්‍රසිද්ධ ආයතනයක ඔය
කෝටිපති ව්‍යාපාරික. මට ළඟ ඉන්න මිනිස්සයා කතා කරලා කියනවා දෝයි. මම කියන විදිහටම කියන්න. හාමුදුරනේ මෙවුන් මට 5000ක් දෙනවා. කවුද? දරුවෝ. තාත්තා බලන්න එනවා. ප්‍රයිවට් හොස්පිටල් වල නවත්තලා තියෙන්නේ. ළඟාර නර්ස් කෙනෙක් සල්ලි දීලා තියෙන්නේ. තාත්තා අහනවලු මේ අර මිනිස්සයාගෙන් ඇනලා ඔය ගොත ගහලා නම කියලා මේ ලොකු එක එනවද කියලා. කවුද? පුතා. මේ අම්මලා තාත්තලා මුළු ජීවිතේම කැප කෙරුවේ වියදම් කෙරුවේ කාටද? දරුවන්ට නෙවෙයි. බිරිඳට, ස්වාමියාට, පෙම්වතාට, ඥාතීන්ට නෙවෙයි. සිය ගාන විදේශගත තරුණ මහත්තුරු කතා කරනවා. හාමුදුරනේ රට හිටියත් වුණා සල්ලි හම්බ කරා. ලංකාවට ගියපුවාම ඇති දෙයක් නැහැ. අය රට හිටියා කියලා නෑ. මෙහෙ හිටියා කියලා දැන් මොකද වුනේ? නරකද පුළුවන් කාලේ දැන් මතක් වෙන්න ඕන මොකද්ද? මම අවුරුදු 20 ඉඳන් බුදුහාමුදුරන්ට උදේට පැන් පූජාව කරන්නේ. මම අවුරුදු 20 ඉඳන් බුදුහාමුදුරන්ට දාන ටික තියන්නේ. මම මේ තරුණ මහත්තුරුන්ට අපේ දූ දරුවන්ට බොහොම කරුණාවෙන් කියන්නේ. හෙට ඉඳන් ගෙදර උදේට බුදුහාමුදුරන්ට බුදු පූජාව තියන්න. ඔක බැරි වෙයිද හොරගන්න? පිරිසියක් කරගෙන මොනා හරි දාලා තියන්න. පින් සිද්ධ වෙන්නේ නැද්ද? කොච්චර පින් සිද්ධ වෙනවද? පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? උයනවනේ දුදේට ගෙවල්ල මං කියන්නේ මොනා හරි කමන්නේ. අයමයි කියලා රැට රත් කරපෑම තියන්නේ. මොකවත් නැහැ කියලා. සම්බෝලයි බතුයි හරි කමක් නැහැ. බිස්කට් එකක් හරි තියාගන්න. පැන් වීදුරුව වරද්දන්න එපා. මේක මට සතුට තමයි දැන් කොල්ලෝ මේක හරියට කරනවා. අම්මලා අඬ පින් දෙනවයි. මේ තරුණ පිරිස උදේ නැගිටපු ගමන් බුදුහාමුදුරන්ට පැන් පූජාව තියන්න. අම්මලා කතා කරලා කියනවා හාමුදුරනේ එල්ලි වෙනකන් හාමුදුරුවන්ගේ බණ දාලා තියෙන්නේ. ජීවිතේ වරදින්නේ නැහැ. ධර්මයේ ගුණ කියවෙන තැන කියනවා සන්දිට්ඨිකෝ. අහලාද මං හිතා සාන්දෘෂ්ටිකයි. මොනවාද සාන්දෘෂ්ටික? ධර්මයේ ගුණ ප්‍රතිඵල පණා පිට විපාක දෙනවා පින්නතුයි. ඔය මෙවයිතින් මේ මට කියන ඒවා සහ හොඳ ජීවිතයේ අත්දැකීම් හාමුදුරුවෝ කියන විදිහට ඉන්න පටන් ගත්තා විතරයිලු. යාළුවෝ ගොඩ දෙනෙක් නැති වුණා කිව්වා. කවුද නැති වෙලා තියෙන්නේ? අසත්පුරුෂෝ සේරම අයින් වෙනවා. බල්ලෝ නාවනකොට පිරිසිදු වෙනකොට මොකද වෙන්නේ? මැක්කො හැලෙන්නේ නැද්ද? පිරිසිදු වෙන්න ඔය එල්ලිලා ඉන්නේ සේරම හැලෙනවා. ඉතුරු වෙන්නේ කවුද? අපිට ගුණය ගෙන දෙන පිරිස විතරයි. අවසානයේ ඉතුරු වුණා තරුණයෝ කියනවා හාමුදුරනේ අම්මයි තාත්තයි විතරයි ඉන්නේ කියලා. කවුද හදවතින් ආශිර්වාද කරන්නේ? අම්මයි තාත්තයි විතරයි. කොල්ලෝ කියනවා මෙච්චර කාලයක් අම්මයි තාත්තයි කියනවා වහ කදුරු වෙලාලු තිබ්බේ.
මෙච්චර කාලයක් අම්මා කියන ඒවා දැනিলা තියෙන්නේ මොනවා වගේ? අම්මා වදකාරයෙක් විදිහට පෙනුනේ කිව්වා. තාත්තා කියනෙව්ව ගණන් ගත්තෙම නෑ කිව්වා. හැමදාම රෑ 11ට 12ට ගෙදර ආපු අපි ඔය මං අර බන්ධනාගාරවල බණ කියන්න යනවා. දැන් ඔය මෙහෙට අනිද්දත් යනවා මාතර බන්ධනාගාරේ දේශනාවකට. ඒ වගේ ගියපුවාම පින්නතුනේ 400 ඉන්න ඕන තැන 1500ක් විතර ඉන්නවා. මේ තරුණයෝ ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ පින් සිද්ධ වෙයි මේවා එළියට ගිහිල්ලා කියන්නේ මොනවාද? කොල්ලෝ කියන එකම දේ අම්මා තාත්තා කියන දේ හොවනම් මේක වෙන්නේ නැහැ. අම්මා තාත්තා කියනකොට අහවල ඇසුරු කරන්න එපා. එතකොට අම්මලාට මොකද්ද කියන්නේ? කොල්ලෝ කියන මට අය ගෙටන වෙලාම ඉන්න කියලාද කියන්නේ කියලා. ඇසුර හරි බරපතලයි. ජීවිතේ පුරුදු වෙන්න මතක තියාගන්න බිරිඳ දෙමව්පියෝ වදයක් වුණාට අය කවදාවත් අම්මා තාත්තා කියන්නේ වහනවද? සම්මා ජාතියකට අන්තිමට මොකක් හරි වුණාම කවුද? ඔබ වෙලා නැත්තම් ඉතින් වුණාම තේරෙයි. අම්මයි තාත්තයි විතරයි. ඔය ඕනතරම් අපි දැකලා තියෙනවා. ඔය ගෑනු ළමයි හුලන්න බැරුණාම පැනලා යනවා නේද කොල්ලොත් එක. මේ පැතිවල නම් එහෙම නැතුවද? ගිහිල්ලා අන්තිමේට මොකද්ද වෙන්නේ? ඔය ළමයි උත්තරගෙන අවුරුද්දකින් විතර ගෙදර එනවා. අර මරුණා කියලා හිතාගත්තා කියලා කිව්ව අම්මයි තාත්තයි අන්තිමේට. අනේ අර ළමයි අරගෙන මොන්ඩිසෝරි යනවා. මෙව්ව ඕන තරම් මේකේ වෙනවා. කවුද ඉන්නේ අන්තිමේට? අම්මයි තාත්තයි විතරයි. කොල්ල බන්ධනාගාරේ ඉඳන් අම්මගෙන් අහනකොට ඊළඟ නඩුවට සල්ලි කොහොමද කියලා කොල්ල බැලුවගේ අම්මාගේ කන් දෙක දිහා. කරම් දෙක විකොල්ලා. ඇයි විකුණලා තියෙන්නේ? අර උකස් කරලා ගන්න සල්ලි මදිලු. විකුණලම දාලා. මේ පැතිවල කොල්ලෝ ගංජා ගහනවද නැතුවද? නෑ බොහෝ පැතිවල ගහන එක මම මේ කියන්නේ මේ පැතිවල නැති වුණාට මොකද? පුදුම විදිහේ දේවල් වලට හුරු වෙලයි. වා තේරෙයි? ඔය පස්සේ ඉන්න කවුරුවත් ඉන්නවද? කිසි කෙනෙක් නැහැ. ඔය පහළ ප්‍රදේශයේ තරුණේ මේවා තේරුම් ගන්න ඕන හොඳට. බල්ලෙක්වත් නෑ අපිට. පැලකට ගිහිල්ලා කොල්ලොත් එක්ක බියර් බීලා ඔය ට්‍රිප් යනවා නේද කට්ටිය? ඔය අම්මලාගේ තාත්තලාගේ ඇඟවල් දෙරි ගහිලානේ තියෙන්නේ ගෙදර එනකම්. විදේශේ හිටියත් එහෙමයි. ඒක හරි වදයක් විදිහට දරුවෝ දකින්නේ. කොල්ලා පැලෙන් වැටුණා. දැන් ඉනෙන් පහල පණ නැහැ. අනේ අර අම්මා තමයි අර මුත්‍රා පැකට් එක අදින්නේ. කොහෙටපු යාළුවෝ මතක තියාගන්න. අපිට නැති වුණාම අපිට කවුරුවත් නැහැ. අපිට කොච්චර නැති වුණත් අපිට කොච්චර බැරි වුණත් අපි අමතක කරන්නේ නැත්තේ කවුද? අම්මයි තාත්තයි. අපි කොච්චර වද දුන්නත් කොච්චර දුක් දුන්නත් කොච්චර නින්දා කෙරුවත් කොච්චර අපවාද කෙරුවත් මොකක් හරි වුණාම පුතේ කියලා කියන්නේ කවුද? ඒ දරු දුක දරු සෙනෙහස. ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ පිනතුනේ.
දරුවෝ කොච්චර හිතර දෙව්වත් මේ අම්මලාට තාත්තලාට දරුවෝ ගැන වෛරයක් ඇති වෙලා තියෙනවා. තරහ ගියපු වෙලාවට මොන කතන්දර කිව්වා මොකක් හරි වුණාම ඉස්සරළම ඇස්වලට කඳුළු වැටෙන්නේ කාගෙන්ද? අම්මගේ තාත්තගේ. ඒ හින්දා මම මේ තරුණ දුවලට පුතාලට කියන්නේ අපිට ඉන්න සම්පත් එක තමයි අම්මයි තාත්තයි. අපිට ඉන්න ළඟම ඉන්න පිරිස තමයි අම්මයි තාත්තයි. ඒ හින්දා දැන් මම මේක කියන්න හේතුවක් තියෙනවා. ජීවිතේ වැඩිපුරම අකුසල් සිද්ධ වෙලා මේවා සම්පූර්ණ වෙන්නේ ඔය අනුන්ගේ තියෙන අඩුපාඩුකම් වලට අපි උත්තර බඳින්න ගිහිල්ලා. මොනවාද අනුන්ගේ තියෙන අඩුපාඩුකම්? දැන් අර මං කිව්වේ කාටවත් වෙන ටෙලිෆෝන් කෝල් එකකට කවුද කුලප්පු වෙන්නේ? අපි. ඒක අනුන්ගේ අඩුපාඩුකම. ජීවිතේ හැම වෙලේම සත්පුරුෂ ඇස්තුර විසරක් තියාගන්න. මංගල කරුණවල බුදුහාමුදුරුවෝ උගන්වනවා. මාතා පිතු පට්ඨානම් පුත්ත ධාරස්ස සංඝෝ. හරි සරලයි අම්මට තාත්තට හොඳට සලකන්න. අඹුදරුවෝ පෝෂණය කරන්නට අනාකුලාච කම්මත්තා. නොගැලපෙන රැකියා කරන්න එපා. නොගැලපෙන දේවල් කරන්න එපා. මොකද අවසානයේ පුදුම විදිහේ විනාශයක් පුදුම විදිහේ දුකක් ඇති වෙනවා. ඊළඟට මතක තියාගන්න ඕනේ සසරේ මොන බැඳීම තිබ්බා මොන සම්බන්ධ තිබ්බා. මේකත් කියන්නේ මේ තරුණ මහත්තුරුන්ට දූ දරුවන්ට අපේ ජීවිතේ සමහරක් හන්දි වලින් අපි ආපහු හැරෙනවා. කවුරු හින්දාද? ඔය සමහරක් ළමයි කියනවා හාමුදුරුවනේ ඒ ඉන්ටර්වයුව එකට යන්න බැරි වුණා. ඒ කාලේ විභාගෙ ලියා ගන්න බැරි වුණා. බලද්දී යාළු වෙලා ඉඳලා මොකක් හරි හුටපටයක් වෙලා මොකක්ද ඒකට කියන්නේ? අර යාළු වෙලා ඉඳලා වෙන් වුණා. ඒ මොකක් මට මතක නැහැ. ඔව් මොකක් හරි කියනවා. ඒක වුණාම කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, නැගිටින්නෙත් නැහැ, බුදියන්නෙත් නැහැ. ඔය කවුරු හින්දාද? මේ කොහෙවත් යන්නේ එකක් කියනවා. අනුන්ගේ ක්‍රියාකාරකම් මත අපි තීරණය කරන්නේ කාගේ ජීවිතේද? පින්නතුනේ අනුන්ගේ ක්‍රියාකාරකම් මත අපේ ජීවිතේ තීරණ ගන්න එපා. අපේ ජීවිතේ යහපත විමුක්තිය කවුරු ගාවද තියෙන්න ඕන? මේ පැතිවල බෙල්ල වැල එහෙම දාගෙනම නැද්ද? නෑ සමහර පැතිවල තියෙනවනේ ඔය මැහිතෙල් බොනවා. මොකටද? මිනිහට කැස්සක් කෙම්බිරිස්සාවක්වත් නැහැ. කාට හරි රිද්දන්න. ඔය මෝඩ කොල්ලෝ ඉන්නවා මම දැකලා තියෙනවා. එවනම් රට ගෝ. අතපය කපා ගන්නවනේ මොකේද? මම කුණුහරුප කියනවා මරා ගන්නවා. දැක්කද අර මාතර පහුගිය දවස්වල 11 පොලකට පිහින් යනවා. ඒ පැටියට අවුරුදු 16. පොඩි උකමටද හොරන් තියෙන අර වයසට වඩා මෝරපුකම මොන වගේන්ද මෝරලා තියෙන්නේ? මිනිස්සු ආවේගශීලී වෙන්නේ කුණුහරුප කියන්නේ බැනගන්නේ ගහගන්න අනේක රිද්දන්නේ පෙලන්නේ. ඒ හැම එකකම අකුසල් කාටද? අපිට නෙමෙයි. අර කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක්ගිනි වේ දැඩිසේ. ඔව්ව කොරන කොට තේරෙන්නේ නැහැ. ඒ හින්දා රවණ්ඩවත් එපා කාටවත්. පැහැදිලිද මං කියන්නේ?
වැරද්දකටවත් හිත රිද්දන්න එපා. අපි දන්නවා ඔය සමහර ගෙවල් වල අර මේ පැත්තවල නැන්දම් මලේලි ගස්ඨනේ තියනවද නැතුව ඇති. නෑ බොහෝ පැතිවල තියනවා ඒකයි කියන්නේ. අර ඔයත් දන්නේ නැති ඇති මේ පැතිවල නැති හින්දා. ඔය මහා දේවල් නෙමෙයි. මුළු ගේම අතුගාලා ඉවර වෙලා කුණු හර්පෙන් බයිනවට පෙන්නතුනේ පණාවේ කෙස් තිබ්බොත් එහෙම. නැද්ද? අනේක දරන්න පුරුදු වෙන්න. මුළු ගේම අතුගාලා ඉවර වෙලා අතුගාගෙන එනකොට කුණු ටික උළුවස්ස ගාවින් තියලා කොස්ස උළුවස්සට හේතු කරලා මොකකට හරි ගියොත් එහෙම අර ಗುಣ කියනවාද ගේ අතු ගාපු එකට ඇති හැටි බයිනවනේ මේ කුණු ටික උළුවස්ස ගාවට එක්කව කරලා කියලා නැද්ද? ජීවිතේ පුරුදු වෙන්න හැම කෙනෙකුගේම සිතෙන්ගේ අඳුර ගන්න. සිතෙන්ගේ අඳුර ගන්න බැරි හින්දා මොකද කරන්න ඕන? කතා කරන්න. ඔය දෙමව්පියෝ කරන වැරද්දක් තමයි ළමාකම නේ. ළමයිටවත් තේරෙන්නේ මොකක් කරුණාම පුංචිකමටත් එක්ක බුම්මගෙන බුදියාගෙන ඉන්නවා. අනේ ගෙදර ආපු ගමන් බැනගෙන යනවානේ. ඒ එක එක්කෙනාගේ වයස් මට්ටම් තේරුම් ගන්න. ඒ වයසේදී ඇති වෙන හැඟීම් වෙනස්. අය මේ අවුරුදු 15 වෙන ළමයිට ගෙවල් දොරවල් හදන්න හම්බෙන්නේ නැහැ කියලා ඔළුවේ කල්පනා කරනවා. ඒ දෙන්නේ මොකක් හරි වයසේ එන ගැටලුවක්. අම්මලා තාත්තලා මොකද්ද කියන්නේ? අම්මලා තාත්තලා කියන්නේ මේ උන්ට කණ්ඩ දෙනවා, සල්ලි දෙනවා, ඉගෙන ගන්න විතරලු තියෙන. ඔච්චරද ජීවිතේක තියෙන. ඇයි අනේකගේ හැංගීම් තේරුම් ගන්න බැරි? ඒ ජීවිතේ මටත් ඔය අවදියක් තිබ්බ නේද කියලා හිතන්න. දැන් මම මේක කියන්නේ අපේ ලේලිවරුන්ට. අපි කවදා හරි මොකද්ද වෙන්නේ? නැන්දම්ම කෙනෙක් වෙන්න එකට දෙක කරලා දෙනවා ඊට පස්සේ අනිත් පැත්තට. මොකක් හරි පොඩි දෙයක් හින්දා මිනිස්සුන්ට අතපසු වීම වෙන්න පුළුවන්. කෝප ගන්න එපා. මිනිස්සුන්ට වරදින්න පුළුවන්. අපිට වරදින්න නැද්ද? දැම්මට කියන්න අපිට කේන්ති යන්නේ අපිට වැරදුනහමද අනුන්ට වැරදුනහමද? දැන් මං අර කීවේ කාගේ හරි කියනකොටම කෝල්ලේ බලාගෙන ෆෝන් වලට බිල්ලජ්ජ වෙනවා. කාගේ හරි ෆෝන් එකකට කෝල් එකක් එනකොට කේන්ති යන්නේ කාටද? ෆෝන් එක අයිතිකාරයාටද පිට මිනිස්සුන්ට? පිට මිනිස්සුන්ට අයිතිකාරයාට විත්තියක් ගන්න. සද්ද නැතුව ඒක කට් කරනවා. අපි හැම වෙලේම කේන්ති ගන්න. අන්න එකක් කරන වැරද්දට. දැන් වාහනේ යනකොට කවුරු හරි වම් පැත්තෙන් ඉස්සර කරලා ගියොත් එහෙම කියන්නේ නැත්නම් අර කමරෙන් යනවා කියලා. අපි යනකොට කවදාවත් අපි ඔක හිතනවා. අපි කරන හැම එකක්ම අපි මොකද කරන්නේ? ඒව අපිට වැරදි විදියට තේරෙන්නේ නැහැ. ඒව සාධාරණීකරණය කරන අපිට වැරදි විදියට පේන්න පින්නතුන් අනුන් කරන එක විතරයි. මේ ජීවිත පුරුදු වෙලා තියෙන අනුන්ගේ දේවල් හොයන්න විතරයි. දැන් ඔය විදිහට හොඳට හදාගන්න නම් තියෙන්න ඕන මොකක්ද? පතිරූප දේශ වාසෝච. සුදුසු ප්‍රදේශයේ ඉන්න ඕන. ගැළපෙන පරිසරයේ ඉන්න ඕන. දැන් ඔය ගෙවල් දොරවල් දාලා යන්න කියලා නෙමෙයි කියන්නේ හොඳ ඒට ඉඳලා. ඉන්න බෑ කියලා. දැන් ඉතින් මේ අම්මලා ඉන්න බෑ කියලා මොනා කරන්නද යන්නේ? අපූර්වට එකේ හාමුදුරනේ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා.
කරන්න දෙයක් නැහැ තමයි. ඉතින් මොකද කරන්නේ? ඔය බොහෝ දේවල් සමහර අවස්ථාවල අපේ මෛත්‍රිය අපේ සමාධිය අර කියනෝ නේද කන්තේජසෝ චස්සතා ඉවසීම තියෙන්න ඕන. ශෝක නැති වෙන්න ඕන. ඒව නැති කරගන්න තමයි සමනානංච දස්සන. දැන් හාමුදුරුවෝ හම්බෙන්න ඕන කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා. සුදුසු කලට බණ අහන්න ඕන. ධර්මයේ සාකච්ඡා කරන්න ඕන. පුබ්බේච කත පුඤ්ඤතා ඕවට මොනවාද තියෙන්න ඕන? පෙර කරපු පින් නැති භාවය තියෙන්න ඕන. මෙහෙම කියනකොට ගියේ හාමුදුරුවනේ සංසාරේ පුදුම විදිහට අකුසල් කරලා ඇති. ඒකයි අපිට මෙහෙම දුක්. ඒකයි මෙච්චර ප්‍රශ්න. සංසාරේ අකුසල් කරලා නම් මේ ආත්මේ ප්‍රශ්න තියෙන්නේ. මේ ආත්මෙ මොකද කරන්න ඕන? කුසල් කරන්න ඕන. මේ ආත්මෙත් අකුසල් කරගත්තාම හරියනවා. ඒ නිසා මම මේ පින්නතුන්ට යෝජනා කරනවා ඉදිරිපත් කරනවා. හෙට ඉඳන් ජීවිතේ කේන්ති ගන්න එපා. ඔක උත්සාහ කරන්න. කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. උත්සාහ කරන්න. හෙට ඉඳන් ඔය කටින් කුණු හරපයක්වත් කියන්න එපා පින්නතුනේ. කියන වචනයක් ගන්න පෞසිද්ධ වෙනවනේ. වාචාය සංවරෝ සාදු වචනේ සංවරකම තියෙන්න ඕනේ. ජීවිතේ එකලස් කරගන්න පිළිවෙලට අප්‍රමාණ විදිහට පීඩාගෙන දෙයි. ඒවා සංසාරේ සමහරක් පිට කරපු අකුසල් වෙන්න පුළුවන්. හොඳට බණ අහන්න. ධර්මයේ කොච්චර ඖෂධයක්ද කියනවා නම් එක අම්මා කෙනෙක් මට කියනවා හාමුදුරනේ අවුරුදු 25ක් රැට නිදිපෙති නැතුව නිින්ද ගියේ නැහැ කියලා. පින් දිදී මොකද්ද කියන්නේ? ජීවිතේ යථාර්ථය තේරුම් ගත්තා, ඇත්ත තේරුම් ගත්තා, මට මම විතරයි කියන එක තේරුම් ගත්තා. මම ඇහුවා හිත මානසිකව විඳෙන්නේ කවුරු ගැන හිතයිද? අනුන් ගැන හාමුදුරනේ හිතුවේ. ජීවිතේ වද වුණේ අනුන් ගැන හිතලා. ඉතින් හාමුදුරුවන්ගේ බණ අහන්න පටන් ගත්තට පස්සේ එක නිදි පෙත්තක්වත් බොන්නේ නෑලු. ගතින් නෙමේ මනසින් සියල්ල අතාරින්න පුරුදු වෙන්න. හැම එකක්ම නැති වෙනවා. මොකක්ද නැති වෙන්නේ නැත්තේ? අපේ පෙම්වතා පෙම්වතිය නැති වෙනවා. බිරිඳ නැති වෙනවා. දරුවෝ නැති වෙනවා. ස්වාමියා නැති වෙනවා. අම්මගේ තාත්තගේ ගුණේ නැති වෙනවා. යාළුවෝ නැති අපිත් නැති වෙනවානේ. කවුද දන්නේ හෙට S2 පෙනේද නැද්ද කියලා? කවුද දන්නේ හෙට ඔය හරි අවාසනාවන්ත සිදුවීමක් වුණා. මම ඉගෙන ගන්න කාලේ ඒක තරුණේ පන්තියේ ඉන්නකොට කට ඇද වෙන්න පටන් ගත්තා එකපාර. අවුරුදු 25ක් 24ක් විතර ඇති. ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලේ අරන්සභාගේ කියන එකපාරම හැදුන පෙනුතුනේ. එකරන්න ගිහිල්ලා බෙහෙත් දෙද්ද හරි ගියා. මොකක්ද වෙන්නේ නැත්තේ? මේ දෙතිස් කුණපයන්ගෙන් හැදුණු ශරීරේ මේ මස් ගොඩ ඇතුලේ මොනවාද තියෙන්නේ? හැම තියෙනවා. තෙල් තියෙනවා, මස් ඇට මිදුළු. මේ කරජක මාංශක මේකන නඩත්තු කරන්නේ. මේ කුණු ගොඩක් නෙමෙයිද මේ එල්ලකනේ. මම ඔය දැක්කා ත්‍රිකුණාමලේ දේශනාවකට ගිහිල්ලා නගරයේ තියෙන ප්‍රසිද්ධ මල් ශාලාව. පින්නතුනේ මට මගේ ඇඟ අත ගන්න හිරිකිතයක් ආවා.
ඇයි බඩ පළලා අර පැත්තට පෙරලලා පෙත්තක් කපලා කහ පාට තෙල් ගෑවිච්ච මේකද මේ සබන් ගාලා හොදන්නේ කියලා හිතුණා. මේක පිනවන්න නෙමෙයිද හැම එකක්ම කරන්නේ. මොකක්ද මේක ඇතුලේදී? සරව තියෙනවා, ලේ තියෙනවා, ඕජාව තියෙනවා. බොහොම ඉක්මනට කුණු වෙනවා. මේක පින්නතුනේ විඥානයේ ඉවර වෙච්ච ගමන් ගැලවුම් ගමන් මොකද වෙන්නේ? මේක එක්ස්පයර්ඩ්. මේක කාලේ ඉක්ුත් වෙනවා. එතකොට අපි කොහේ මොන මට්ටමට හිටියත් වැඩක් නැහැ. නඩත්තු කරන්නේ මේ පංචස්කන්ධයේ මේ කුණු ශරීරය. හැම එකක්ම කරන්නේ මේ කුණු ගොඩ පිනවන්න නෙමෙයි. වෙන මොකේද? වෙන මොකක් පිනවන්නද? මේ කුණු වෙලා යන එක. මේකට නෙමෙයිද මරාගන්න. රටවල් අල්ලන්නේ මොකේද? මිනිස්සු තේරුම් ගන්න නෑනේ අපි කොයි වෙලේ මැරෙයිද කියලා. ඒ නිසා දීර්ඝ අනුශාසනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කියපු බණ ටිකේ කරුණු 4ක් අයත් කියනවා. අපි තථාගත බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ. සංසාරේ කවදාය බෞද්ධ වෙලා උපදීද? මෙහෙම පින් කරන්න. මෙහෙම භාග්‍යයක් උදා වෙන්න. අනේක ගැන හිතන්න කියලා මෙහෙම දේශනා අහන්න. හිතක්වත් රිද්දන්න නැතුව ඉන්න. වචනයකින්වත් අකුසලයක් කරගන්න එපා. දරුවන්ට කියන්නේ අම්මගේ තාත්තගේ හිත රිද්දන්න එපා. දෙමව්පියෝ එක්ක ඉන්න. නරක ඇසුර නවත්තන්න. දෙයක් වුණාම කවුරුවත් නැහැ. කාට මොක කෙරුවත් කමක් නැහැ. අන්තිමේට අපිට අපි විතරයි කියන එක මතක තියාගන්න. ඔය කරන සෑම අකුසලයක් අපේ ජීවිතේ හැම තැනකදීම විඳවන්න වෙනවා. ඊළඟ එක අනේක මත අපේ ජීවිතේ තීරණය කරන්න එපා. පින් පව් කඩා වැටීම් අනේක මත තීන්දුව තීරණ ගන්න එපා. මෙහෙම දේශනා කරේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය නිකන් නිස්කාරණේ නාස්ති කරගන්න එපා. ඔය හැම එකක්ම කරන්නේ මේ මස් ගොඩ නඩත්තු කරන්න වෙනතුනේ. මොනවාද මේකෙදී? මේ ඇටකටු ටික වහගෙන නේ මේ කුණු වෙන ශරීරේ. හෙට කකුලක් කපන්න වුණොත් මොකද වෙන්නේ? මේක එහෙම එකක්. අතපය 4 ගලවලා දාපුවම මිනිස්සෙක් නැහැ. බුදුහාමුදුරු රතයකට උපමා කරලා තියෙනවා. අත කපලා අරගෙන අතට කියන්න පුළුවන් මේ මම කියලා. මේවා එක්කහුව වෙලා තමයි මම හැදිලා තියෙන්නේ. ඒ නිසා වෙනතුනේ මේක හරි සංකීර්ණ දේශනාවක්. මම විශ්වාස කරනවා මේ අම්මලා තාත්තලා මේ හැම එකක්ම හොඳට තේරුම් ගන්න ඇති.